මේකෙන් රිසල්ට් ගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි කොටු ටිකක් කපලා අරන් තියාගෙන ඔයා යූස් කරොත්. ඉතින් මම ඒ කිව්වේ මෙන්න මේ කෝජිසෑන් ස්කින් ලයිට්නින් සෝප් එක ගැන. මොකද මේක මගෙන් කාලයක ඉඳන් අහන ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ කෝජිසෑන් එකේ තියෙන ස්කින් ලයිට්නින් ඉන්ග්‍රේඩියන්ට් එක තමයි කොජික් ඇසිඩ් කියන්නේ. ඉතින් මේ කොජික් ඇසිඩ් කියන්නේ මොකක්ද කියන එක ගැන කෙටියෙන්ම පැහැදිලි කළොත් මේක ජපානයේ ඔය රයිස් එතකොට සෝයාබීන් වගේ ඒවා ෆර්මන්ට් කරද්දී යන්නේ ෆර්මන්ට් ප්‍රොසෙස් එකේදී ඇතිවෙන ද්‍රව්‍යයක් තමයි මේ කොජික් ඇසිඩ් කියන්නේ. ඉතින් මේ කොජික් ඇසිඩ් වලට පුළුවන් අපේ ස්කින් එකේ තියෙන මෙලනින් ප්‍රොඩක්ෂන් එක අඩු කරන්න. ඉතින් අන්න ඒ හින්දා ස්කින් එකේ තියෙන පිග්මන්ටේෂන් එතකොට මෙන්න මේ වගේ තියෙන අඳුරු තැන් එහෙම හරිම ඉක්මනට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්කින් එකේ තියෙන සන් ටෑන් වගේ ඒවත් අඩු කරගන්න පුළුවන්. හැබැයි මේ කොජික් ඇසිඩ් කියන්නේ ස්කින් එක මෙන්න මේ වගේ සුදු කරන ඉන්ග්‍රේඩියන්ට් එකක් නෙමෙයි. මේකට පුළුවන් ඔයාගේ ස්කින් එකේ ටෝන් එක අප් කරන්න. ඉතින් අන්න ඒ හින්දාම තමයි මෙන්න මේ වගේ ගොඩාක් ප්‍රොඩක්ට්ස් වල කොජික් ඇසිඩ් අන්තර්ගත වෙන්නේ. ඉතින් ඔය හැම එකක් අතරින්ම ගොඩාක් affordable විදිහට කොජික් ඇසිඩ් පාවිච්චි කරන්න පුළුවන් විදිහ තමයි මෙන්න මේ වගේ සෝප් එකක් විදිහට පාවිච්චි කරන එක. ඔන්න ඉතින් ඔයා මේ කොජිසෑන් සෝප් එක මේ විදිහටම දවස ගානේ පාවිච්චි කරන්න ගත්තොත් එහෙම මේක ඔයාට වැඩි කාලයක් ඉෆෙක්ටිව් විදිහට පාවිච්චි කරන්න බෑ. මොකද මේක ඉක්මනට සේදිලා යන නිසා. ඉතින් අන්න ඒ හින්දා ඔයාට මේක පොඩි කොටු විදිහට කපලා පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි ඉතින් මේක ඇඟේ ගාපු ගමන් අනිත් පැත්තට වොෂ් කරලා දාන්න එපා. විනාඩියක කාලයක්වත් ස්කින් එකේ තියෙන්න දීලා වොෂ් කරලා දාන්න. ඒ වගේම ඉතින් අනිවාර්යයෙන්ම හොඳට මොයිස්චරයිස් කරන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් හොඳ බොඩි ලෝෂන් එකක් ගන්න. ඒ වගේම තමයි ඔයාලට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් අනිවාර්යයෙන්ම ටිකක් හොඳ රිච් ගතියක් තියෙන බොඩි ක්‍රීම් එකක් ගන්න. ඉතින් ඔන්න මේක නම් විශේෂයෙන්ම කියන්න ඕනේ. ඔන්න මේ සෝප් එක වඩාත් හොඳටම ගැලපෙන බොඩි එකට. මොකද ෆේස් එකට මේක ගොඩාක් ඩ්‍රයි වෙන්න පුළුවන් පාවිච්චි කළාට පස්සේ. ඉතින් ඒ නිසා බොඩි එකට යූස් කරන්න. ඒ වගේම ඉතින් ඔයාලට තියෙන හරිම සෙන්සිටිව් විදිහේ ස්කින් එකක් නම් වඩාත්ම හොඳයි සාමාන්‍යයෙන් සතියට දවස් 2ක් හෝ 3ක් පාවිච්චි කරන එක. එහෙම නැත්නම් ඉතින් ඔයාලට මේක හැමදාම දවසට එකපාරක් යූස් කරන්න පුළුවන්.